හායි කොහොමද හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි මේකෙන් කතා කරන්නේ දේවදූත සංඛ්‍යා ගැන. මේ වීඩියෝ එකේදී මම ඔයාලට දේවදූත සංඛ්‍යා 111 ඉඳන් දේවදූත සංඛ්‍යා 999 වෙනකම් කෙටි පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම කියන්න ඕන මෙතන අද අපි කතා කරන මේ දේවදූත අංක වලින් ඔයා වැඩිපුරම නිතරම දකින දේවදූත අංකයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාට මේ අංකය ගැන මොකක්ම හරි අංකයක් ගැන ඔයාට වැඩිදුර විස්තරයක් දැනගන්න අවශ්‍යයි නම් ඒකත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ දේවදූත අංකය ගැන මට මීට වඩා දීර්ඝ විස්තරයක් අවශ්‍යයි කියලා. එතකොට මම ඒ අංකය ගැන ඔයාට වෙනම වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ වගේම කියන්න ඕනේ දේවදූත අංක 111 සහ දේවදූත අංක 444 ගැන මම දීර්ඝ වීඩියෝ දෙකක් මගේ channel එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ දෙක නරඹන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් like එකක් දාන්න කියලා මතක් කරනවා. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අපි ඉස්සෙල්ලම කතා කරන්නේ දේවදූත අංක 111 ගැන. ඉතින් දේවදූත සංඛ්‍යාවලින් තියෙන ප්‍රබලම අංකයක් තමයි මේ දේවදූත අංක 111 කියලා කියන්නේ. මේ දේවදූත අංකය ඔයා දකින්න කෙනෙක්ද? එහෙනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න 111 කියලා. ඉතින් මේ දේවදූත අංකයෙන් ඔයා දකින්නවා කියලා කියන්නේ ඔයා සහ මේ විශ්වය අතර ඍජු සම්බන්ධතාවයක් මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා. ඔයාට හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා මේ යුනිවර්ස් එකත් එක්ක. ඒ වගේම යුනිවර්ස් එකේ පිහිට ආරක්ෂාව ඔයාට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඔයා හිතනවටත් වඩා ලොකු ආරක්ෂාවක් ඔයා ළඟ තියෙනවා. මේ විශ්වයෙන් ඔයාට ලැබිලා තියෙනවා. ඒ වගේම වැදගත්ම කාරණාව තමයි මේ වෙලාවේ ඔයා මේ දේවදූත අංකයේ දකින වෙලාවේ ඔයා හොඳින් මතක් කරගන්න. ඔයා හිතියේ ඍණාත්මක සිතුවිලි නම් ඔයා ඒ වෙලාවේ මොකක් හරි දෙයක් ගැන මට ඒක බෑ, මට ඒක කරන්න පුළුවන් වේද වගේ නිකන් ඍණාත්මක සිතුවිල්ලක හිටියනම් මේ දේවදූත අංකයෙන් ඔයාට මතක් කරනවා ඔයා දැන් ඔය සිතුවිලි වලින් මිදෙන්න අවශ්‍යයි. මොකද මේ දේවදූත අංකය දකින්නවා කියලා කියන්නේ ඔයා හිතන පතන දේවල් ඊටමත් වේගයෙන් භෞතික ලෝකයේ තුල නිර්මාණය වෙන්න පටන් ගන්නවා කියන එක. ඔයාට හරිම ඉහළ හැකියාවක් තියෙනවා ඔයා හිතන පතන දේවල් ඊටමත් ඉක්මනින් යථාර්ථයක් බවට පත් කරගන්න. ඒ නිසා මේ දේවදූත අංකය නිරන්තරයෙන් දකින්න කෙනෙක් නම් ඔයා විශ්වාස කරන්න ඕනේ ඔයා ඊටමත් හරිම වාසනාවන්ත පුද්ගලෙක්. මේ වගේම හොඳ ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක් ඔයා. ඔයාගේ ප්‍රාර්ථනා මැනිෆෙස්ටේෂන් ඊටමත් ඉහළ මට්ටමක තියෙන කෙනෙක් ඔයා. ඒ නිසා මතක තියාගන්න ඔයාගේ සිතුවිලි ධනාත්මකව තියාගන්න කරන පණිවිඩයක්. මොකද ඔයා ධනාත්මකව හිතන දේවල් වගේම ඔයා මේ වෙලාවේ ඍණාත්මකව දෙයක් හිතුවොත් අනිවාර්යෙන් ඒ දේත් ඔයාට ලැබෙනවා. මොකද ඔයා හිතන පතන දේවල් මේ වෙලේ ඉතාමත් වේගයෙන් ඔයාට ලැබෙන මොහොතක් තමයි මේ. ඒ නිසා ඔයාගේ සිත හැම වෙලේම ධනාත්මකව තියාගන්න. ඒ වගේම කිසිම දෙයකට බය වෙන්නත් එපා. බය කියන දේ ඔයාගේ හිතේ තියාගන්න එපා. මේ ඒන්ජල් නම් එක ඔයා දකිනවා නම් මොකද ඔයා මතක තියාගන්න මේ බය කියන දේ පවා ඔයාගේ ඉදිරියේ සැබෑ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයාට ඒ දේවල් වලටම මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඔයා ඒ දේවල් ගැන හිතන්න මේ ඒන්ජල් නම් එක දකිනවා නම්. ඒ නිසා අනිවාර්යෙන්ම හිතේ බය සැකය කියන දේ අත්හරින්න, ඍණාත්මක සිතුවිලි අත්හරින්න, ධනාත්මකව හිතන්න මේ නම් එක දකිනවා නම් ඔයා හරිම වාසනාවන්තයි. ඔයාට අවශ්‍ය දේ ගැන විතරක් ඔයා මේ වෙලාවේ හීන දකින්න, ඒ දේ ගැන විතරක් හිතන්න කියලා මතක් කරනවා. ඒ වගේම කියන්න ඕනේ මේ නම් එක දකින්නවා නම් ඔයා නායකයෙක් වෙන්න ඕන කාලය කියලා මෙයා ඔයාට අඟවනවා. ඒ කියන්නේ ඔයා අනිත් අයව අනුගමනය කරන්න එපා. ඔයා ඔයාගේ මාවතක් නිර්මාණය කරගන්න. මේක තමයි එකට වෙලාව කියලා වාගේ ඒන්ජල්ස්ලා ඔයාට කියනවා. ඔයා මොකක්ම හරි දක්ෂතාවයක් තියෙන පුද්ගලෙක් නම් අනිවාර්යෙන් ඔයා ඒ දෙයට ඔයාගේ අවධානය දිය යුතුයි මේ වෙලාවේ.
ඔයා මේ වෙලාවේ යම්කිසි දෙයක් කරන්න හිත ඉන්නවා නම් බිස්නස් එකක් පටන් ගන්න හිත ඉන්නවා නම් අන්න ඒ අවස්ථාවේ ඔයාට මේ දේවදූත සංඛ්‍යාව පේනවා නම් එතනින් ඔයාට කියන දේ දැන් ඔයාට පැහැදිලි. මෙයා කියනවා ඔයාට මේක තමයි අවස්ථාවේදී ආරම්භ කරන්න කියලා. ඒ වගේම කියන්න ඕනේ දේවදූත සංඛ්‍යා 111 කියලා කියන්නේ අලුත් ආරම්භය නියෝජනය කරන අංකයක්. ඉතින් ඔයා මෙච්චර කල් බලාපොරොත්තු වෙන හිටපු අලුත් රැකියාවක් ව්‍යාපාරයක් හෝ අලුත් සම්බන්ධතාවයක් ආරම්භ කරන්න විශ්වය ඔයාට ග්‍රීන් ලයිට් එකක් දෙනවා. ඒ කියන්නේ මේක තමයි වෙලාව. නිවැරදිම වෙලාව. ඔයා මේ වෙලාවේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් අනිවාර්යෙන් කරන්න අතිසාර්ථකයි. ඒ වගේම මේ කාලය තුල ඔයා ආදරය කරන හිත ඉන්නවා නම් කාට හරි වචනයක් දෙන්න හිත ඉන්නවා නම් ඒක කරන්න. ඒ තමයි ඔයාට ගැළපෙන්නම කෙනා. මොකද මේ ඔයා මේ ඒන්ජල් නම්බර් එක දකින්නවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ මොකක්ම හරි ආරම්භයක් රැකියාව පැත්තෙන් වෙන්න පුළුවන් ආදරේ පැත්තෙන් වෙන්න පුළුවන් ඊටමත් සුබ ආරම්භයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒකට දෙන ග්‍රීන් ලයිට් එකක් තමයි මේ දේවදූත සංඛ්‍යා 111 කියලා කියන්නේ. ඉතින් මේක ගැන ඔයාට තව වැඩිදුර විස්තර අවශ්‍යයි නම් මගේ channel එකේ මම දාලා තියෙනවා. ඔයාට ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. හරි ඊළඟට දේවදූත සංඛ්‍යා 222 දේවදූත සංඛ්‍යා 222 කියලා කියන්නේ මේක ඔයාගේ ඉවසීම පරීක්ෂා කරන අංකයක් කිව්වොත් මං හිතනවා මං නිවැරදි කියලා. ඔයා මේ වෙනකොට මොනවා හරි දෙයක් විශ්වයෙන් ඉල්ලලා තියනවා වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි දෙයක් ලැබෙනකන් ඔයා මග බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රාර්ථනාවක් කරලා ඔයා ඒ දේ සිදු වෙනකන් මග බලාගෙන ඉන්නවද? අන්න එහෙනම් ඔයා මේ දේවදූත අංකේ දකිනවා නම් මෙතනදි මේ ඔයාගේ දේවදූතයන් ඔයාට කියනවා ඔයා බලාපොරොත්තු වෙච්ච දේ ඔයාට තවම ලැබිලා නැතුව ඇති. හැබැයි මතක තියාගන්න ඔයාට අවශ්‍ය දේ මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. හරියට අපි බීජයක් පැල කරලා ඒක පස්සේ යටින් පොළවේ යටින් ටික ටික වර්ධනය වෙනවනේ. ටික කාලයක් යනවා ඒක පොළවෙන් උඩට මතුවෙන්න. අන්න ඒ වගේ. ඔයාගේ S2කට තාම ඔයාගේ ඉදිරියට ඇවිල්ලා නැහැ. සිදුවෙන්න අවශ්‍ය දේ. නමුත් සිදුවෙන්න අවශ්‍ය ක්‍රියාවලිය පොළවේ යට සිදු වෙනවා. ඔයාගේ මේ ප්‍රාර්ථනාව මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. ඒ දෙයට අවශ්‍ය වටපිටාව මේ වෙනකොට විශ්වය විසින් තිරය පිටුපස සකස් කරමින් ඉන්නවා. ඒ නිසා කලබල වෙන්න එපා. ඉවසන්න කියලා ඔයාට මෙතනදී කියනවා. ඒ වගේම හැමදේම හරියට ඒ අදාළ කාලය තුල නිවැරදි කාලය තුල නිවැරදි වෙලාවට හැමදේම වෙනවා කියන විශ්වාසය ඔයා තුල තියාගන්න ඕනේ. ඔයා මේ දේවදූත අංකේ දකිනවනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න දේවදූත අංක 222 කියලා. ඒ වගේම මෙතනදී ඔයාට කියනවා සමබරතාවය. ඔයාගේ ජීවිතයේ වැඩ කටයුතු ආදරය ඒ වගේම ආධ්‍යාත්මික පැත්ත මේ හැමදේම ඔයා බැලන්ස් එකේ අරගෙන යන්න ඕන. ඔයා සමහර විට වැඩි වෙලාවක් කාලයක් දීලා ඇති ඔයාගේ ජොබ් එකට. නැත්තම් බිස්නස් එකට. එහෙම නැත්තම් ජොබ් එක අයින් කළා ඔයා වගේ ආදරයට වැඩි වෙලාවක් දීලා තියෙන වෙන්න පුළුවන්. හැබැයි මෙයාට මතක් කරනවා මේ වෙලාවේ ඔයා මේ හැම පැත්තම බැලන්ස් එකේ යන්න ඕනේ කියලා. මේ වගේම මෙයා ඔයාට කියනවා ඔයාගේ ඒන්ජල්ස්ලා ඔයාට කියනවා ඔයා තනියෙන් වැඩ කරනවට වඩා විශ්වාසවන්ත අය එක්ක එකතු වෙලා වැඩ කිරීමෙන් ඔයාට වැඩි සාර්ථකත්වයක් ලබන්න පුළුවන් කියලා. ඉතින් ඔයා පෞල් ව්‍යාපාර වගේම ඔන්න කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් මේ දේවදූත සංඛ්‍යාවෙන් ඔයාට සුබ පණිවිඩයක් අරගෙන එනවා. ඒ වගේම ඔයා මොකක් හරි යම්කිසි වැඩක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් ඒකට අනිත් අයගෙන් උපදෙස් ලබා ගන්න. ඒ ඔයා කරන්න යන වැඩේ ඒකෙන් අතිසාර්ථක බවට පත් වෙනවා. ඒ වගේම මේ දේවදූත සංඛ්‍යාව ඔයාට කියන්නේ මම කලින් කිව්වා වගේ ඔයාගේ ඉවසීම. ඔයා මේ දේ සිදු වෙනකන් පුංචි කාලයක් ඉවසන්න අවශ්‍යයි කියලා ඔයාගේ දේවදූතයන් ඔයාට කියනවා. ඉතින් මේ දේවදූත සංඛ්‍යාව ගැන ඔයාට තව දීර්ඝ විස්තරයක් අවශ්‍ය නම් අනිවාර්යෙන් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම දීර්ඝ විස්තරයක් සහිත වීඩියෝ එකක් ඔයාට ඉක්මනට ඒක ගැන අරගෙන එනවා. ඊළඟට දේවදූත සංඛ්‍යා 333.
ඉතින් මේ දේවදූත සංඛ්‍යා 333 කියලා කියන්නේ ගයිඩන්ස් නම්බර් එකක්. ඒ කියන්නේ ඔයාගේ ආරක්ෂක දේවදූතයන් ඔයාගේ සමීපයේම ඉන්නවා. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ ඔයාගේ වටේ ඊටමත් ආරක්ෂක ශක්තියක් මේ වෙලාවේ තියෙනවා. ලොකු ආරක්ෂාවක් ඔයාගේ වටේ මේ වෙලාවේ තියෙනවා. ඒ නිසා ඔයා මේ වෙලාවේ කොයිම වෙලාවකවත් ඔයා තනි වෙලා නැහැ කියලා පෙන්වන්න තමයි ඔයාට මේ නම්බර් එක පෙන්වුම් කරන්නේ. ඒ වගේම ඔයාගේ මනස, ශරීරය සහ ආත්මය කියන මේ අංශ තුනම එකම අරමුණක් කරා යොමු කරන්න ඕනේ කියලා මේ වෙලාවේ ඔයාට පණිවිඩයක් දෙනවා. ඔයාගේ තුල මොනාරි හැකියාවන් තියෙනවා නම් චිත්‍ර අඳින්න, ලියන්න, කතනයට එහෙමත් නැත්නම් වෙනත් මොනවා හරි නිර්මාණාත්මක හැකියාවක් ඔයා තුල තියෙනවා නම් අන්න ඒ දේවල් එළියට දාන දැන් තමයි කාලේ. ඒ දේවල් ලෝකයට පෙන්වන්න දැන් කියලා මේ නම්බර් එක හරහා ඔයාට ඔයාගේ ඒන්ජල්ස්ලා කියනවා. ඒ වගේම ඔයාට මොකක් හරි තීරණයක් ගන්න බැරුව ඔයා දෙගිඩියාවෙන් ගත වෙවි හිටියනම් මේ 333 දේවදූත අංකයෙන් ඔයාට කියන්නේ ඔයාගේ සහජ බුද්ධිය විශ්වාස කරන්න. ඔයාගේ ඉන්ටුයිෂන් එක මේ වෙලාවේ පිළිතුර තියෙන ඔයා තුල. ඔයාට අවශ්‍ය ප්‍රශ්නෙට පිළිතුර තියෙන මේ වෙලාවේ ඔයා තුල. ඒ නිසා ඔයාව විශ්වාස කරන්න. ඔයාට මේ වෙලාවේ ඔයාගේ අභ්‍යන්තරයෙන් එන සිතුවිලි නිවැරදි. ඔයා ගන්න තීරණ අනිවාර්යෙන් සාර්ථකයි කියලා ඔයාට ඔයාගේ දේවදූතයන් මේ වෙලාවේදී කියනවා. ඉතින් ඔයාත් මේ දේවදූත අංක 333 දකින්න කෙනෙක් නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න 333 කියලා. ඒ වගේම ඔයාට මීට වඩා දීර්ඝ විස්තරයක් අවශ්‍ය නම් ඒකත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට දේවදූත සංඛ්‍යා 444. මේක ප්‍රොටෙක්ෂන් නම්බර් එකක්. ඒ කියන්නේ ඔයාට මොකක් හරි අනතුරක් බයක් වගේ දැනෙන අවස්ථාවක ඔයා මේ නම්බර් එක දකිනවා නම් මෙතනින් ඔයාගේ ඒන්ජල්ස්ලා ඔයාට කියනවා ඔයාට දිව්‍යමය ආරක්ෂාව තියෙනවා. ඔයා ඉන්නේ අපේ දිව්‍යමය ආරක්ෂාව යටතේ. ඒ නිසා ඔයා බය වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම මේ දේවදූත සංඛ්‍යා 444 දකින ඔයා මේ වෙලාවේ දැන් කරන වැඩ කටයුතු ඔයාගේ අනාගතය සඳහා ලොකු ශක්තිමත් පදනමක් සපයනවා කියලා මෙතනදී ඔයාට වගේ ඒන්ජල්ස්ලා කියනවා. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ මොකක් හරි දෙයකට අත ගහලා ඉන්නවනම් බයෙන් මොනවා හරි බිස්නස් එකක් හරි මොනවා හරි දෙයක් කරනවනම් සම්බන්ධතාවයක් හරි ඔයා බයෙන් කෙනෙක්ට මේක හරියයිද වරදීද කියලා බයෙන් කෙනෙක්ට ඔයා කැමැත්ත දුන්නා නම් මෙතනදී එයා ඔයාට කියනවා ඔයා මේ වෙලාවේ ගන්න තීරණය ඉතාමත් සාර්ථකයි. ඒක ඔයාගේ අනාගතය දක්වා ඉතාමත් සාර්ථක විදිහට බලපානවා ඔයා මේ ගත්ත තීරණය කියලා. ඒ වගේම මේ ඔයා ගත්ත තීරණය කරන දේ ඔයා දැනට මේ කරන දෙයක් හරි කමක් නෑ. මේ දේ නිකම්ම නිකන් දෙයක් නෙමෙයි. මේකෙන් ඔයාට දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙනවා කියලා ඔයාගේ ඒන්ජල්ස්ලා කියනවා. ඒ වගේම ඔයා මේ දේවදූත අංක 444 දකිනවා නම් ඔයාගේ දේවදූතයන් කියනවා ඔයා මේ යන ගමන නිවැරදි. හැබැයි ඔයා ඒ සඳහා කැපවීම සහ මහන්සිය අවශ්‍යයි. ඔයා මේ දැනට කරන කැපවීම සහ මහන්සිය මීට වඩා තව අවශ්‍ය බව විශ්වය ඔයාට මතක් කරනවා. සහ මේ වෙලාවේ ඔයා කරන මේ කැපවීම සහ ඔයාගේ උත්සාහය එයාලා අගය කරනවා. ඒ වගේම ඔයා මේ වෙලාවේ මනසින් යම්කිසි ව්‍යාකූල තත්ත්වයක ඉන්නවා නම් මේ ඒන්ජල් නම්බර් එකෙන් ඔයාට කියනවා සංසුන් වෙන්න. පොළොවේ පය ගහලා ඉන්න. ඒක තමයි මේ වෙලාවේ ඔයාට තියෙන හොඳම දේ. සංසුන් වෙන්න කියලා ඔයාට කියනවා මේ දේවදූතයන්. මොකද මේ නම්බර් එක දකින්නවා කියලා කියන්නේ ඔයා ඉන්නේ ඔයාගේ දේවදූතයන්ගේ ආරක්ෂාව යටතේ. ඉතින් ඔයා මේ දේවදූත සංඛ්‍යා 444 දකින්නවනම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න 444 කියලා. මීට වඩා ඔයාට දිග විස්තරයක් අවශ්‍ය නම් මගේ channel එකේ තියෙනවා angel number 444 ගැන දීර්ඝ විස්තරයක්. ඔයාට එතනින් බලා ගන්න පුළුවන්. දේවදූත සංඛ්‍යා 555. මේ දේවදූත සංඛ්‍යාවෙන් කියන්නේ ඔයාගේ ජීවිතේ මෙතෙක් පැවතිච්ච රටාව සම්පූර්ණයෙන් වෙනස් වීමට නියමිත බව. ඒ කියන්නේ ඉදිරියේදී ඔයාගේ රැකියාව වෙන්න පුළුවන්, ඔයාගේ නිවසන කියන්නේ පදිංචිය වෙනස් කරනවා වෙන්න පුළුවන්. ඔයා හිතන විදිහ නැත්තම් ඔයාගේ තිබිච්ච යම් පුරුද්දක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ සම්බන්ධතාවය වෙන්න පුළුවන්. යම් කිසි වෙනස් වීමක් සිදු වීමට නියමිතයි ඉදිරියේදී.
මේක ඔයා මේ වෙලාවේ යම්කිසි තත්වයක හිර වෙලා වගේ ඉන්නවා නම් සීමා මායිම් ඇතුළේ ඉන්නවා වගේ ඔයාට තේරෙනවා නම් අන්න ඒ තත්වයෙන් මිදලා ඔයාට දැන් නිදහසේ පියාඹන්න කාලය ඇවිත් තියෙන කියලා ඔයාගේ එන්ජල්ස්ලා කියනවා. ඒ වගේම මං කිව්වා කොමන හෝ අංශයකින් මේ අංකය ඔයා දකිනවා නම් අනිවාර්යෙන්ම වෙනසක් සිදු වෙනවා. මේ වෙනස ඇති වෙද්දී ඔයාට මුලින් බයක් දැනෙන්න පුළුවන්. ඔයාට නිකන් බියකරු විදියට මේ දේ පේන්න පුළුවන්. හැබැයි මේකේ අවසානයේ ගෙනල්ලා දෙන්නේ ඔයාට යහපතක් කියලා මතක තියාගන්න. මේ දේ අවසානයේ සිදු වෙන්නේ ඔයාට යහපතක්. ඒ වගේම මේ ජීවිතයේ ගලාගෙන යන රිද්මයට බාධා කරන්න එපා. ඒ දෙයට අනුගත වෙන්න. මේ සියලු වෙනස් වීම් සිදු කරන්නේ විශ්වයේ විසින් ඔයාගේ ජීවිතයට යහපත උදා කරවන්න. ඔයා මේ දේවදූත අංකය දකින්න කෙනෙක් නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න 5 කියලා. ඒ වගේම මේක ගැන මීට වඩා දීර්ඝ විස්තරයක් අවශ්‍යයි නම් ඒකත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. දේවදූත සංඛ්‍යා 666. මෙතනදී ඔයාට කියනවා ඔයා ඕනාට වඩා ඔයාගේ ලෞකික සම්පත් ණය බර නැත්නම් වගේ බාහිර රූපය ගැන හිත ඔයා පීඩා විඳිනවාද? එහෙනම් ඔයා දැන් මේ දේ නවත්වන්න ඕනේ. ඔයාගේ අවධානය දෙන්න ඕනේ ඔයාගේ ආධ්‍යාත්මික සුවය පැත්තට. මේක අසුබ අංකයක් නෙමෙයි. මේකෙන් ඔයාට කියනවා පොඩි ඔයා මේ වෙලාවේ ටිකක් වැරදි මාවතක ගමන් කරන බවක් පේනවා. ඒ නිසා කරුණාකරලා ඔයා නිවැරදි වෙන්න කියලා පුංචි අවවාදයක් ඔයාට මෙතනින් දෙනවා. ඒ වගේම ඔයාගේ නසතුටින් ඉන්නවා නම් ඔයාගේ වටිනාකම මේ තේරුම් අරගෙන නැත්නම් මේ ඒන්ජල්ස්ලා ඔයාට කියනවා මේ අංකයෙන් ඔයා දැන් ඔයාගේ වටිනාකම තේරුම් ගන්න ඕන මේ වෙලාවේදී කියලා. ඒ වගේම අනිත් අයට උදව් කරන්න ඔයා ඒ උදව් කරලා ලැබෙන සතුට භුක්ති විඳින්න ඕනේ ඔයා මේ අවස්ථාවේදී. මේ දේ ඉතාමත් වැදගත්. මේ ඒන්ජල් නම්බර් එක ඔයා දකිනවා නම් ඉතින් ඔයත් මේ ඒන්ජල් නම්බර් එක දකිනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න 666 කියලා. ඒ වගේම මීට වඩා දීර්ඝ විස්තරයක් අවශ්‍යයි නම් ඒකත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට දේවදූත සංඛ්‍යා 777. මේක හරිම වාසනාවන්ත අංකයක්. ලකී නම්බර් එකක්. ඉතින් විශ්වය ඔයාට කියන ඔයා මෙච්චර කල් යම් දෙයක් හරිම අමාරුවෙන් දරාගෙන ඉවසගෙන හිටියා නම් ඔයාලා ගොඩක් කැපකිරීම කරා නම් යම් දෙයක් වෙනුවෙන් මහන්සි වුණා නම් අන්න ඒ දේවල් වලට ප්‍රතිඵල නෙලා ගන්න කාලය උදා වෙලා තියෙන්නේ. ඔයාගේ කැපකිරීම ඔයාගේ ඉවසීමට ගෞරවය ලැබෙන කාලය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාට මීට වඩා ගැඹුරින් දේවල් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා බලාපොරොත්තු නොවුණු විදිහට ඔයාගේ ජීවිතේට වාසනාවන්ත අවස්ථාවන් ඔයාව හොයාගෙන එනවා. මේ දේවදූත අංකය මම එක්කගේ හරිම වාසනාවන්ත අංකයක්. ඔයා මේ නම්බර් එක දකිනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ ජීවිතේට අනිවාර්යෙන් මේ අවස්ථා එන්න පුළුවන්. වාසනාවන්ත අවස්ථාවන්. මේ දේවල් අනිවාර්යෙන් ලබා ගන්න ඕන ඔයා. මේ දේවදූත සංඛ්‍යා දැක්කට වැඩක් නෑ. මේ දේවල් වල තේරුම දන්නේ නැතුව ගොඩක් අය මේ දේවල් මිස් කරගන්නවා. ඉතින් ඔයා දැන් දන්නවා මේක දන්නවා නම් ඔයාගේ ජීවිතේ ඉදිරියට වාසනාවන්ත අවස්ථාවන් එන්න පුළුවන්. ඒ දේවල් ඔයා ලබා ගන්න ඕනේ කියන දේ ඔයා දැන් දන්නවා. ඒ වගේම ඔයා මේ දේවදූත අංකය දකිනවා නම් ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න එහෙමත් නැත්නම් අනිත් අය එක්ක ඔයාගේ දැනුම බෙදා ගන්න මේක සුදුසු කාලය. ඒ කියන්නේ ඔයාට ගුරු වෘත්තිය වගේ තෝරගන්නවා නම් අන්න ඔයාට ඒ ශාස්ත්‍රය ගොඩක් හොඳයි කියලා කියනවා. ඒ වගේම ඔයා යම් දෙයක් ගැන ඉගෙන ගන්න හිතාගෙන හිටියා නම් අන්න ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් කියලා ඔයාගේ දේවදූතයන් ඔයාට කියනවා. දේවදූත සංඛ්‍යා 888. මේක abundance number එකක්. ඒ කියන්නේ ඔයා මෙච්චර කාල මුදල් ප්‍රශ්න වලින් පීඩා වින්දා නම් මේ 888 දකිනවා නම් මෙතනදී වගේ ඒන්ජල්ස්ලා ඔයාට කියනවා ඔයාගේ දැන් ඒ තත්වය අවසන් වෙලා ඔයාට ධනෙ ගලාගෙන ඉන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඔයා මෙච්චර කාල ඔයාගේ රැකියාව තුළින් ඔයාගේ ව්‍යාපාර තුළින් පීඩා වින්දා නම් ලාභ ලැබුවේ නැත්නම් ඔන්න ඉදිරියේදී ඒ හැමදේම ඉවර වෙලා ඔයාට ඉතාමත් ඉහළ ධනයක් ඔයාට ළඟා වෙනවා කියලා මේ ඒන්ජල් නම්බර් එකෙන් ඔයාට කියනවා.
ඒ වගේම අතීතයේ ඔයා සිදු කරපු යහපත් ක්‍රියාවල අස්වැන්න නෙලා ගන්න ඔයාට දැන් කාලය ලැබිලා තියෙන්නේ කියලා ඔයාගේ ඒන්ජල්ස්ලා ඔයාට කියනවා. ඔයා හරිම ධාර්මික විදිහට ජීවත් වුණු කෙනෙක් නම් අන්න ඒ දේවල් වලට ප්‍රතිඵල දෙන්න විශ්වය දැන් ඔයාට සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මේ 8 කියලා කියන්නේ අනන්තය සංකේතවත් කරන ඉලක්කමක්. ඉතින් මේකෙන් කියනවා ඔයාගේ ශක්තියෙන් ඔයාගේ හැකියාවන් සීමා රහිතයි. මේ දේවල් ඔයා තේරුම් ගන්න ඕනේ. ඔයාගේ තුල තියෙන හැකියාවන් ශක්තියෙන් ඔයා එළියට ගන්න ඕනේ. මේ දේවල් වලින් ඔයා ප්‍රයෝජන ගන්න ඕනේ සහ මේ දේවල් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා කියලා ඔයාගේ දේවදූතයන් ඔයාට කියනවා. ඒ වගේම ඔයාට දැනට තියෙන දේ ගැන ඔයා සතුටු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට තව දේවල් අනිවාර්යෙන්ම ලැබෙන්නේ විශ්වය විසින් ලබා දෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් දැනට තියෙන හැම දෙයකම අනිවාර්යෙන්ම ස්තුතිවන්ත වෙන්න මේ දේවදූතන්ගේ දකින්නවා කියලා කියන්නේ අනිවාර්යෙන් මේ දේවදූතන්ගේ එකක් හරි ඔයා දකින්නවා නම් දකින්න හැම වෙලාවකම මේ විශ්වයට සහ ඔයාගේ දේවදූතයන්ට ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාත් මේ දේවදූතන්ගේ දකින්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න 8 කියලා. මේක ගැන දීර්ඝ විස්තරයක් ඔයාට අවශ්‍ය නම් ඒකත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. දේවදූත අංක 999 මේක අපේ අන්තිම සංඛ්‍යාව. ඉතින් මේකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේ යම්කිසි පරිච්ඡේදයක් අවසන් වෙන්න නියමිතයි. යම්කිසි ඔයාගේ ජීවිතේ වැදගත් පරිච්ඡේදයක් අවසන් වෙන්න නියමිතයි. මේක ඔයාගේ රැකියාව වෙන්න පුළුවන්, ඔයාගේ පෞද්ගලික සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඔයාගේ මොකක් හරි ගතිගුණයක් වෙන්න පුළුවන්. මොකක්ම හරි දෙයක් ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන්ම අවසන් වෙන්න නියමිතයි. ඉතින් ඔයා තවදුරටත් ඔයාගේ ජීවිතේ වැඩ කරන නැති ඔයාගේ දියුණුවට බාධා කරන දේවල් ඔයාගේ ළඟ තියාගෙන ඉන්න එපා. ඒ වගේම ඔයා බයෙන්මයින් දේවල් අල්ලගෙන ඉන්නවා නම් ඔයාගේ ජීවිතේට අනවශ්‍ය දේවල් මේ හැමදේම ඔයා දැන් අතහරින කාලය ඇවිල්ලා. මේ දේවල් සිදු කරන්න ඔයා බය වෙන්නත් එපා කියලා විශ්වය ඔයාට කියනවා. ඒ වගේම ඔයා දැන් අනිත් අයට වග පෙන්වන්න තරම් පුළුවන් තරමේ පරිණත පුද්ගලයෙක් ඔයා. ඒ නිසා ඔයාගේ දැනුමෙන් මේ ලෝකය ආලෝකවත් කරන්න පුළුවන් පුද්ගලයෙක් ඔයා. ඒ නිසා ඔයා කිසිම වෙලාවක බය වෙන්න එපා. ඒ වගේම මතක තියාගන්න මේ 999 කියලා කියන්නේ හරිම ප්‍රබල අංකයක්. ඉතින් මේකෙන් කියනවා ඔයාගේ ජීවිතයේ යම්කිසි එක් විශේෂ දොරටුවක් වැසෙනවා වගේම ඒ වෙනුවට ඔයාට විශාල දොරක් තවත් විවෘත වෙනවා. මේ වැහෙන්නේ ඔයාගේ ජීවිතේ අනවශ්‍ය දෙයක්. ඔයාට ජීවිතේ යම්කිසි යහපත් දෙයක් සිදු කරන්න ඔයාගේ ජීවිතෙන් අනවශ්‍ය දෙයක් ඉවත් කරලා දානවා. ඒ වගේම ඔයාගේ ජීවිතේට හරිම ලස්සන යහපත් දෙයක් ඒ වෙනුවට ඔයාගේ ජීවිතයට ලබා දෙන්න තමයි විශ්වය සූදානම් වෙන්නේ. ඔයා මේ ඒන්ජල් නම් එක දකිනවා නම්. ඉතින් ඔයා මේ ඒන්ජල් නම් එක දකිනවා නම් පහලින් කමෙන්ට් කරන්න 999 කියලා. ඒ වගේම මේක ගැන වැඩිදුර විස්තරයක් අවශ්‍ය නම් ඒකත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔක්කොම කමෙන්ට් කරන්න. මම හැම කමෙන්ට් එකකටම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.